අපි ගමනක් යන්න පිටත් වුණා. ඩ්‍රයිවිං සීට් එකේ හිටියේ මගේ හබියාගේ තාත්තා. එහෙමත් නැත්නම් මගේ මාමණ්ඩි. අපි දෙන්න උදේම ගෙදරින් පිටත් උනේ මාමණ්ඩිගේ ඉඩමක් බලන්න නුවර එළියට පහළින් තියෙන දුෂ්කර පැත්තකට යන්න. මගේ හබියා නලීන් ගැන ඉතින් අමුතුවෙන් කියන දෙයක් නෑනේ. එයාට බිස්නස් ඇරෙන්න වෙන ලෝකයක් නෑ. වාහනේ ඇතුලේ තිබුණු AC එකේ කූල් එකට වඩා මට දැනුනේ මාමණ්ඩියාගේ පිරිමි පෞරුෂය. මම හොරෙන් එයා දිහා බැලුවා. එයාට වයස 52ක් විතර වුණාට තාම ශාරීරික සෞඛ්‍යය ගැන හොඳට හිතන කෙනෙක්. එයා ඇඳලා හිටපු තද නිල් පාට ටී-ෂර්ට් එක එයාගේ පළල් උරහිස් වලට හොඳින් ගැලපුණා. දූට මහන්සිද මාමණ්ඩි වාහනේ AC එක තවත් වැඩි කරන ගමන් මගෙන් ඇහුවා. එයාගේ කටහඬ හරිම ගැඹුරුයි. නෑ තාත්තේ. ඒත් මේ පාර හරිම දුෂ්කරයිනේ. මම කිව්වා. අපි තව ටිකකින් පොඩි දිය ඇල්ලක් ළඟ නවතිමු හන්සි. එතන හරි ලස්සනයි. දූට පුළුවන් මූණකට හොද ගන්න. මාමණ්ඩි කිව්වේ මගේ දිහා බලලා පොඩි හිනාවක් දාන ගමන්. වාහනේ ප්‍රධාන පාරෙන් දාලා බොරුළු පාරට ටිකක් දුර ගිහින් නතර කළා. එතන තිබුණේ පුදුම ලස්සනක්. හරිම පිරිසිදු සීතල වතුර පාරක් ගලාගෙන ගියා. මම වාහනෙන් බැස්සේ අඟමැලි කඩමින්. මම ඇඳගෙන හිටියේ පහසුවට කලිසමකුයි තුනී බ්ලවුස් එකකුයි. දහඩිය නිසා බ්ලවුස් එක මගේ ඇඟට ඇලිලා තිබුණේ. වතුර හරිම සීතලයි දූ පරිස්සමෙන්. ගල් ඉස්සනවා. මාමණ්ඩි කලිසම දණහිසට වෙන්න නවාගෙන වතුරට බැස්සා. මමත් සෙරෙප්පු දෙක ගලවලා ගලක් උඩට අඩිය තිබ්බා. දෝතින්ම වතුර අරන් මූණ හොදගත්තා. ඒ සීතල මගේ ඇඟ පුරාම දිව්වා. මම වතුරට නැමෙනකොටම මම දැක්ක මාමණ්ඩි මගේ දිහා බලාගෙන ඉන්නවා. එයා අහක බැලුවේ නෑ. එයාගේ බැල්ම මගේ දිගේ ගමන් කරනවා වගේ දැනුණා. එක පාටම මගේ කකුල තෙත පාසි ගලක ලිස්සුවා. මාව වතුරට ඇදගෙන වැටෙන්න ගියා. මම කෑ ගහන්න හැදුවත් එක්කම අකුණු සැරක් වගේ වේගයෙන් ක්‍රියාත්මක වුණ මාමණ්ඩි මාව අල්ලගත්තා. එයාගේ එක අතක් මගේ ඉඟටිය වටේ තදින් හිතුණා. වේගය වැඩි නිසා මගේ ඇඟ ගිහින් එයාගේ ඇඟේ වැදුණා. මගේ පපුව ගිහින් තද වුණේ එයාගේ පළල් ශක්තිමත් පපුවේ. ඒ වෙලාවේ මුළු ලෝකයම නතර වුණා වගේ මට දැනුනේ. අපි දෙන්න හිටියේ වතුර මැද්දේ. මම හිටියේ මාමණ්ඩිගේ සම්පූර්ණ ග්‍රහණයේ. මම එයාව තදින් අල්ලගෙන හිටියා වැටේ කියලා බයට. නමුත් තත්පර කිහිපයක් ගියත් එයා මාව අතෑරියේ නෑ. එයා මාව එයාගේ ඇඟට තව තවත් තද කරගත්තා. පරිස්සමෙන් දූ මම කිව්වනේ ලිස්සනවා කියලා. එයා ඒක කිව්වේ මගේ කන ළඟටම පාත් වෙලා. ඒ කටහඬේ තිබුණු වෙවුලන ස්වභාවය මට තේරුණා. ඒක තාත්තා කෙනෙක් දුවෙක් ගැන බය වුණු වෙවුලීමක් නෙවෙයි. ඒක පිරිමියෙක් Taman කැමති ගැහණියක්ව ළඟට ගත්තම ඇතිවෙන හැඟීම්බර වෙවුලීමක්. මම හිමින් ඔළුව උස්සලා එයා දිහා බැලුවා. එයාගේ මූණ තිබුණේ මගේ මූණට අඟල් කිහිපයක් දුරින්. එයා මගේ ඇස් දෙක දිහා බලන් හිටියේ මගේ ආත්මයම කියවන්න වගේ. තාත්තේ මගේ කටහඬ පිට වුණේ කෙඳිරියක් වගේ. එයා මගේ ඉඟටිය වටේ තිබුණ අත බුරුල් කළේ නෑ. ඒ මොහොතේ මගේ හිතේ තිබුණු තාත්තා දුව සීමාව බොඳ වෙලා ගියා. අපි ආයෙමත් ගමන පටන් ගත්තේ විනාඩි 10කට විතර පස්සේ. ඒත් අපි දෙන්න අතර ලොකු නිහඬතාවයක් තිබුණා. ටික දුරක් යද්දි වාහනෙන් අමුතු සද්දයක් එන්න ගත්තා. මාමණ්ඩි වාහනේ පාර අයිනට කරලා නැවැත්තුවා. බොනට් එකෙන් දුම් දානවා. අපරාධේ මේ කැලේ මැද්දේ වාහනේ කැඩුනා. මාමණ්ඩි කනස්සල්ලෙන් කිව්වා. රස්නේ දරා ගන්න බැරි නිසා මාමණ්ඩි යාගේ ටී-ෂර්ට් එක ගැලෙව්වා. එයා හිටියේ සුදු පාට අත්කොට බැනීම පිටින්. දහඩිය දාලා දිලිසෙන යාගේ අත්තල මස්පිඩු දිහා මම බලාගෙන හිටියේ මටත් නොදැනීමයි. නලින් කවදාවත් මෙහෙම දාඩිය දාලා මහන්සි වෙනවා මම දැකලා නැහැ. හන්සි වාහනේ හදාගන්න වෙන්නේ හෙට තමයි. මෙතන ළඟපාත මම දන්න තේවත් එක බංගලාවක් තියෙනවා. අපි අද රෑ එතන නවතිමු. මගේ හිත ගැස්සුණා. අද රෑ මේ පාළු කැලේ මැද්දේ මේ මිනිස්සයා එක්ක තනි වෙන්න මගේ හිතේ බයක් තිබුණත් ඊට යටින් මම කවදාවත් නොවිඳපු අමුතුම සතුටක් බලාපොරොත්තුවක් මතුවුණා.
අපි බංගලාවට යද්දි හවස 5 පහ වෙලා. අහස කළු කරගෙන වැස්සක් එන්න වගේ තිබුණේ. පරිසරයම හරිම නිස්කලංකයි. සර්, අනිත් කාමරේ වතුර එන්නේ නැහැ. මේ ලොකු කාමරේ විතරයි තියෙන්නේ. මුරකරු කිව්වම මාමණ්ඩි මගේ දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයෙන්. කමක් නෑ තාත්තේ, අපි ඒක ගමු. කාමරේ ඇඳන් දෙකක් තියෙනවනේ. මම ඉක්මනටම කිව්වා. කාමරයට ගියාට පස්සේ මම වොෂ් එකක් දාගෙන සැහැල්ලු ගවුමක් ඇඳගත්තා. මම එළියට එද්දී මාමණ්ඩි බැල්කනියේ සිගරට් එකක් බොනවා. එළිය මහා හයියෙන් වැස්සක් පටන් අරන්. සීතල හුලන් කාමරයට එනවා. මම හෙමින් එයා ළඟට ගියා. තාත්තා මොකද කල්පනා කරන්නේ? මාමණ්ඩි හැරිලා මගේ දිහා බැලුවා. එයා සිගරට් කොටේ විසි කරලා මගේ පැත්තට හැරුණා. එයා හිටියේ මට ගොඩාක් ළඟින්. මම කල්පනා කළේ නලින් හරිම වාසනාවන්තයි කියලා. ඔයා වගේ ලස්සන තේරුම් ගන්න පුළුවන් බිරිඳක් ලැබුණ එක ගැන. ඒත් මිනිහා ඒකේ අගයක් දන්නේ නැහැ. නලින් ඔයාව බලාගන්නේ නෑ නේද දූ? ඔයා පාළුවෙන් නේද ඉන්නේ? ඒ වචන ටික මගේ හදවත පසාරු කරගෙන ගියා. මගේ ඇස්වලට කඳුළු ආවා. මාමණ්ඩි එක පියවරක් ඉස්සරහට තියලා මගේ උරහිස් දෙකෙන් එයාගේ අත් දෙකෙන්ම අල්ලගත්තා. අඬන්න එපා ළමයෝ, මම ඉන්නවනේ. එයා මාව හෙමින් එයාගේ පැත්තට ඇදලා ගත්තා. මම එයාගේ පපුවට හේත් වුණා. එයාගේ පපුවේ උණුසුම මගේ කඳුළු පිහදා ගන්න සමත් වුණා. එයා මගේ පිට වටා අත්‍යවලා මාව තදින් බදාගත්තා. ඒ ස්පර්ශය නිකම්ම සැනසීමක් නෙවෙයි. එයාගේ හුස්ම මගේ කොණ්ඩේ අතරින් මගේ කනට දැනෙන විදිය, ඒ හැම දෙයක්ම මට කිව්වේ මේක තාත්තා කෙනෙක්ගේ ආදරයට එහා ගිය දෙයක් කියලා. රෑ කෑමෙන් පස්සේ අපි ආයෙමත් කාමරයට ආවා. වැස්ස තාම එක වගේ වහිනවා. කාමරේ තිබුණේ ඩිම් ලයිට් එකක් විතරයි. මම ඇඳ අයිනේ වාඩි වෙලා හිටියා. මාමණ්ඩි දොර ලොක් කරලා මගේ දිහා බලාගෙන හිටියා. තාත්තේ, මම හිමින් කතා කළා. මාමණ්ඩි මගේ දිහා තප්පරයක් බලන් ඉඳලා හිමින් ඇඳ ළඟට ආවා. මම නැගිටලා කණ්ණාඩිය ඉස්සරහා හිටගත්තා. කණ්ණාඩියෙන් මට පෙනුණා එයා මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගන්න හැටි. එයා මට වඩා ගොඩාක් උසයි, මහතයි. අපි දෙන්නගේ රූපය දිහා මම බලන් හිටියේ හුස්ම හිර කරගෙන. එයාගේ රළු උණුසුම් අත් මගේ උරහිස මත තිබුණා. එයා මගේ දිහා කණ්ණාඩියෙන් බලාගෙන හිටියේ ගොඩාක් ආදරෙන්. හන්සි, ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා? එයා මගේ කනට කරලා රහසින් වගේ කිව්වා. එයාගේ අත් මගේ බාහුව දිගේ පහළට ඇවිත් මගේ අත් දෙක අල්ලගත්තා. ඊට පස්සේ එයා හිමින් මගේ උරහිස් වලින් අල්ලලා මාව එයාගේ ඇඟ පැත්තට ඇදලා ගත්තා. මගේ පිට එයාගේ ඇඟේ තද වුණා. එයාගේ ශක්තිමත් පපුවට හේතු වෙද්දී මට ලොකු ආරක්ෂාවක් දැනුණා. එයා මගේ කොණ්ඩේ පැත්තකට කළා. එයාගේ හුස්ම මගේ බෙල්ලට වැදුනා. මම ඇස් පියාගත්තා. ඔයා දන්නව නේද අපි මේ ඉන්නේ භයානක සීමාවක කියලා? එයා ඇහුවා. ඔව්, ඒත් මට මේ තනිකම දරා ගන්න බෑ තාත්තේ. මට ඔයාව ඕනේ. මගේ කටින් මේ වචන පිට වුණේ මටත් නොදැනීමයි. මාමණ්ඩි තවදුරටත් ඉවසුවේ නෑ. එයා හෙමින් මාව හරව ගත්තා. දැන් අපි මූණට මූණ බලන් ඉන්නවා. එයා මගේ මූණ දෝතින්ම අරගෙන එයාගේ ඇඟිලි වලින් මගේ කම්මුල් පිරිමැද්දා. මම ඔයාව බලා ගන්නම් හැමදාම. එයා මගේ නල්ලට හාදුවක් දුන්නා. ඒ හාදුව ගොඩාක් වෙලා තිබුණා. ඒකෙන් මගේ මුළු ඇඟම නිවිලා ගියා වගේ දැනුණා. මගේ අත් ඉබේම එයාගේ කරවට එතුණා. මම එයාගේ පපුවට මාව තද කරගත්තා. කාමරේ ඇතුලේ තිබුණේ අපේ හුස්ම සද්ද විතරයි. මාමණ්ඩි මගේ ඉස්සරහ දන ගහගෙන මගේ අත් දෙක අල්ලගත්තා. ඔයාට පසුතැවෙන්න වෙයිද දූ? එයා ඇහුවා. නලින් මාව අතෑරලා දාලා ගිය දවසේ ඉඳන් මම පසුතැවෙනවා තාත්තේ. මට ඕනේ සතුටින් ඉන්න. මට ඕනේ ආදරේ විඳින්න. මම ඇත්තම කිව්වා. මාමණ්ඩි නැගිටලා මාව වඩාගෙන වගේ ඇඳේ අයිනින් තිබ්බා. සමාජය දාපු නීති ලේනෑකම් මේ කාමරයේ දොරකඩින් එහාට ගියේ නෑ. මාමණ්ඩියගේ ආරක්ෂාකාරී ශක්තිමත් අත් අතරේ මම හෙව්ව සැනසීම මට ලැබුණා.
අපි අතර ඇති වුණ සමීපකම කායික බැඳීමකටත් වඩා එහා ගිය ආත්මීය බැඳීමක් වුණා. මගේ මුළු ඇඟම එයාගේ ආදරණීය ස්පර්ශවලින් ප්‍රතිචාර දැක්වුවා. එයා මට සැලකුවේ මලකට වගේ රළු බවක් තිබුණෙත් නෑ. ඒ හැම ස්පර්ශයක්ම තිබුණ පුදුම ආදරයක් සහ ගෞරවයක්. අවුරුදු ගාණක් තිස්සේ මගේ හිතේ හිර කරගෙන හිටපු හැඟීම් ගම් වතුරක් වගේ එළියට ආවා. උදේ ඉරේලිය ජනේලෙන් කාමරයට වැටෙද්දී මම ඇහැරුණා. මම හිටියේ මාමණ්ඩිගේ පපුව උඩ ඔළුව තියාගෙන. එයාගේ අතක් මගේ ඇඟ උඩින් දාලා මාව ආරක්ෂා කරගෙන වගේ එයා නිදාගෙන හිටියා. මම හිස උස්සලා එයා දිහා බැලුවා. රැවුල වැවුණු මේ මුහුණ දිහා බලන්නිද්දී මට ඇති වුණේ පුදුම ආදරයක්. ඊයේ රැවුණු දේවල් ගැන මට කිසිම පසුතැවීමක් තිබුණේ නැහැ. මට දැනුනේ මම ආයෙමත් ජීවත් වෙනවා වගේ හැඟීමක්. ටික වෙලාවකින් මාමණ්ඩි ඇහැරුණා. එයා මගේ දිහා බලලා hina වුණා. "Good morning හංසි." "Good morning." මම එයාගේ පපුවේ මුණ හංගගත්තා. අපි ලෑස්ති වෙලා කාමරයෙන් එළියට ආවේ අලුත් මිනිස්සු දෙන්නෙක් වගේ. වාහනේ හදාගෙන ආපහු එන ගමනේදී අපි අතර වචන හුවමාරු වුණේ අඩුවෙන්. නමුත් මාමණ්ඩි එක අතකින් වාහනේ එලවන ගමන් අනිත් අතින් මගේ අත තදින් අල්ලගෙන හිටියා. ඒ ස්පර්ශය මට කිව්වේ මම ඉන්නවා කියන දේ. ගේට්ටුවෙන් වාහනේ ඇතුල් කරනකොට මාමණ්ඩි මගේ දිහා බලලා මෙහෙම කිව්වා. "බය වෙන්න එපා හංසි. මේක අපි දෙන්නගේ රහසක්. නලින් නැති පාළුව මම ඔයාට දැනෙන්න දෙන්නේ නෑ." මම ඔළුව වැනුවා. මගේ හිතේ තිබුණු බර සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. මම දන්නවා මේ ගෙදර මම වෙනුවෙන් පෙනී ඉන්න මාව සතුටු කරන්න, මාව ආරක්ෂා කරන්න නියම පිරිමියෙක් දැන් ඉන්නවා කියලා. වැහි අඳුරේ බංගලාව ඇතුලේ පත් වුණු ඒ ආදරේ දැන් මේ දවල් එළියේ මගේ හිත ඇතුලේ ඒ විදියටම දැල් වෙනවා. ඉතින් යාළුවනේ අද මගේ කතාව ඉවරයි. එහෙනම් තවත් අලුත් කතාවකින් ඉක්මනටම හම්බ වෙන්න වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එකත් subscribe කරගෙනම යන්න.